ජනාධිපති සමාව ලැබූ බවට කියූ අතුලගේ නම කිසිම ලැයිස්තුවක නැහැ. දිලීප පීරිස් අධිකරණයට කියයි. කවුද මේ තුෂාර උපුල්දෙනිය? ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිතා කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව අසත්‍ය ලේඛන ඉදිරිපත් කරමින් අධිකරණයට අසත්‍ය තොරතුරු සහ වාර්තා සැපීම සඳහා ආධාර අනුබල දීම ඇතුළු චෝදනා රැසක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් හේරත් මුදියන්සේලාගේ තුෂාර නිශාන්ත උපුල්දෙනිය මහතා හෙට දින දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. නඩුව ආරම්භ වූ අවස්ථාවේදී දීර්ඝ ලෙස කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ මීට පෙර නත්තල් උත්සවය වෙනුවෙන් සිරකරුවන් නිදහස් කළ අවස්ථාවේදීද නීතියට පිටින් සිරකරුවන් 37 දෙනෙකු මුදා හැර ඇති බවට දැනට සිදු කළ විමර්ශන වලින් හෙළි වී ඇති බවයි. එමෙන්ම නිදහස් උත්සවය වෙනුවෙන් සිරකරුවන් නිදහස් කළ අවස්ථාවේද තවත් සිරකරුවන් 11 දෙනෙකුද මුදා හැර ඇති බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයේ හමුවේ පවසා සිටියේ මෙවන්නක්. ස්වාමීනි, මේ සැකකරු ශ්‍රී ලංකාවේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා අධිකරණ නියෝග මත වරදකරු කරනු ලබන පුද්ගලයින්ට ජනාධිපතිවරයා විසින් පිරිනමන සමාව අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමයි මොහු අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ. ස්වාමීනි, ඔහු ඔබතුමන්ලාගේ අධිකරණ බලයත් අවභාවිතයට ලක් කරලා තියෙනවා. ස්වාමීනි, මේ රටේ පොලිස්පතිවරයා පුද්ගලික ප්‍රහාරක බලකායක් පවත්වාගෙන ගොස් තමන්ට සතුරු හෝටලයකට පහර දී රිමාන්ඩ් භාරයට පත් වී මේ වන විට අපමත මුදා හැර තිබෙනවා. අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම පැහැරහැරීම තුලින් අධිකරණයට අපහාස කළේ යයි චෝදනා ලබා ආගමන හා විගමන පාලකත් මේ වන විට රිමාන්ඩ් භාරයේ පසු වෙනවා. දැන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා, ස්වාමීනි, මේ පුද්ගලයෝ Tamanගේ ආයතන ඇතුලේ වෙනම අධිරාජ්‍යයක් පවත්වාගෙන යනවා. ඒ වායේ ඔවුන් සිංහාසනාරූඪ වෙලා ඔටුනු පැලන් සිටිනවා. එවැනි තත්ත්වයක් තමයි බන්ධනාගාරයේ තියෙන්නේ යනුවෙන් සඳහන් කරනු ලැබුවා. වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පවසා සිටියේ නැවතත් මෙවන්නක්. ස්වාමීනි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට බලය හිමි වී තිබෙනවා අධිකරණය මගින් වරදකරුවන් කරනු පුද්ගලයන්ට සමාව ලබා දෙන්න. ඒ යටතේ ජනාධිපතිවරයාට තෝරාගත් පුද්ගලයන්ට සමාව ලබා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් වෙසක් නත්තල් වැනි විශේෂ දිනවල රැඳවියන්ට පොදු සමාව ප්‍රදාන කිරීම සිදු කරනවා. එහිදී සිදුවෙන්නේ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් විසින් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා හරහා දිවයිනේ තිබෙන බන්ධනාගාර වලින් වාර්තා කැඳවනවා. පසුව ඒවා වර්ගීකරණය කර සමාව දිය යුතු රැඳවියන් පිළිබඳව අධිකරණ අමාත්‍යාංශ ලේකම්ට ඉදිරිපත් කරන්නේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා. පසුව අධිකරණ අමාත්‍යාංශ ලේකම් මෙම වාර්තාව ජනාධිපති ලේකම්ට යොමු කරනවා. මේක තමයි සාමාන්‍ය ක්‍රියාපටිපාටිය. ඒ යටතේ ඉක්ුත් වෙසක් දින සමාව දිය යුතු රැඳවියන් පිළිබඳ වාර්තාවක් කැඳවීමට අධිකරණ අමාත්‍යාංශය කටයුතු කරා. ඒ අනුව දිවයිනේ පිහිටි බන්ධනාගාර 28කින් වාර්තා කැඳවා තිබුණා. අවසානයේදී සමාව දිය යුතු පුද්ගලයන් 388 දෙනෙකුගේ ලැයිස්තුවක් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා අධිකරණ අමාත්‍යාංශ ලේකම්ට යොමු කර තිබෙනවා. අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පවසා තිබුණා. ස්වාමීනි, අනුරාධපුර මහා අධිකරණය මගින් වරදකරු කර අතුල තිලකරත්න නැමැති විත්තිකරුට අධිකරණය විසින් රුපියල් ලක්ෂ 20ක දඩයක් නියම කර තිබෙනවා. එම දඩේ නොගොවීම නිසා එය වන්දියක් වශයෙන් අය කර ගන්නා ලෙස දන්වා එම පුද්ගලයාව අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කළා. නමුත් මෙම නඩුව ඉකුත්දා අනුරාධපුර මහා අධිකරණයේ කැඳ වූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරියා විසින් දැනුම් දී තිබෙනවා මොහුට ජනාධිපති සමාව ප්‍රදානය කර නිදහස් කරන තිබෙන බව. ස්වාමීනි, ඉකුත් වෙසක් දින පොදුවේ සමාව ප්‍රදානය කර නිදහස් කළ රැඳවියන් 388 දෙනාගේ ලැයිස්තුවට මෙම පුද්ගලයාගේ නම ඇතුළත් වී නැහැ. ඒ වගේම වෙසක් දින පොදු සමාව ප්‍රදානය කිරීම සඳහා අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා ඉදිරිපත් කළ රැඳවියන් 36 දෙනාගේ ලැයිස්තුවෙත් මේ තිලකරත්න නැමැති පුද්ගලයාගේ නම ඇතුළත් වී නැහැ. එසේනම් ස්වාමීනි, මේක සිදුුනේ කොහොමද? ස්වාමීනි, මේ සැකකරු ඇතුළු බන්ධනාගාර නිලධාරීන් තමන්ගේ බලය අවභාවිතා කරමින් මේ පුද්ගලයාට සමාව ප්‍රදාන කරලා නිදහස් කරලා තිබෙන්නේ. මේක ඉතා භයානක තත්ත්වයක් ස්වාමීනි. අපි අධිකරණයේ හැම පුද්ගලයෙකු වරදකරු කරන්න කොයිතරම් මහන්සියක් දරනවද? දීර්ඝ නඩු විභාගයෙන් පස්සේ තමයි පුද්ගලයෙකු අධිකරණය විසින් වරදකරු කරන්නේ. එවැනි ක්‍රියාදාමයකින් වරදකරුවන් කරන පුද්ගලයෙකු මේ සැකකරු රජ්ජුරුව වගේ නිදහස් කරන්න කටයුතු කරනවා. ස්වාමීනි, මේක අධිකරණ බලයට එල්ල කළ ප්‍රබල ප්‍රහාරයක්. මේ සිද්ධිය මාධ්‍ය වලින් පළවීමෙන් පසුව විශාල ආందోලනයක් ඇති වුණා. මොකද නිදහස් කළ මේ පුද්ගලයා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි කෙනෙක්. ජනාධිපතිතුමාත් අනුරාධපුර ප්‍රදේශයේ කෙනෙක්. ඒ නිසා කිසියම් පෞද්ගලික හේතුවක් අන්ද මේ නිදහස් කිරීම සිදු කළ බවට සමාජයේ ආරංචි පැතිරෙන්න ගත්තා. ඒ නිසා රජය මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වන තීන්දුව කළා.
යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියා. ඉන් අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා සිදු කර තිබෙන විමර්ශනවල ප්‍රගතියද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට වාර්තා කළා. ස්වාමීනි, මේ සිද්ධිය සම්බන්ධයෙන් කෙටි කාලය තුල අපි විශාල තොරතුරු ප්‍රමාණයක් අනාවරණය කරගත්තා. එම පරීක්ෂණ වලින් පෙනී ගොස් තිබෙනවා මේ ආකාරයෙන් සැකකරුවන් නිදහස් කිරීම දීර්ඝ කාලයක් සිටසේ සිදුවෙමින් තිබෙන බවයි. 2024 වසරේ නත්තල් දින මේ ආකාරයෙන් සැකකරුවන් 57 දෙනෙකු නීතියට පරිබාහිරව නිදහස් කර තිබෙන බවට විමර්ශන වලින් කරුණු අනාවරණය වෙලා තිබෙනවා. ඊට අමතරව මෙම වසරේ නිදහස් දිනත් තවත් වරදකරුවන් 11 දෙනෙකු මේ ආකාරයෙන් නිදහස් කර තිබෙන බවට කරුණු හෙළි වී තිබෙනවා. නිදහස් කරන ලෙස නිර්දේශ කරන පුද්ගලයන් නිදහස් නොකොට බන්ධනාගාර අධිකාරිවරු තම අභිපතනයේ පරිදි තමන්ට අවශ්‍ය පුද්ගලයන් නිදහස් කිරීමට කටයුතු කර තිබෙන බව අපට පෙනී ගොස් තිබෙනවා. අධිකරණ වලින් රුපියල් ලක්ෂ 20-25 දඩ නියම කළ පුද්ගලයන්ුත් මේ ආකාරයෙන් නිදහස් කරලා. මෙවැනි නිදහස් කිරීම පිළිබඳව අපි පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ඇතුළු උසස් බන්ධනාගාර නිලධාරීන්ගේ වත්කම් පිළිබඳවත් විමර්ශනයක් කරන්න කටයුතු කරනවා. මේක භයානක තත්ත්වයක්. ජනාධිපති සමාවට මුව වෙලා මේ සැකකරු භයානක අපරාධකරුවන් මුදහැරීමට කටයුතු කර තිබෙනවා. මේ සිද්ධියට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළේ ජනාධිපති අතිරේක ලේකම් ප්‍රසන්න ඉන්ද්‍රජිත් විසින්. ඒ අනුවයි මෙම විමර්ශනය ආරම්භ වෙලා තිබෙන්නේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වෙන විට විශාල මහජන කැළවීමක් හටගෙන තිබෙනවා. යනුවෙන් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඉල්ලා සිටියා. ඉන් අනතුරුව සැකකරු වෙනින් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුපු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මේ ආකාරයෙන්. ස්වාමීනි, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ චක්‍රලේඛයට අනුව මෙම සැකකරු කටයුතු කර තිබෙන්නේ. වෙසක් දින හෝ නත්තල් දින නිදහස් කරනු ලබන්නේ රැදවයන්ගේ නම් වූ ලබන්නේ සෑහෙන කාලයකට පෙරයි. ඒ නම් ලැයිස්තුව එව්වට පස්සේ කාල සීමාවෙම තවත් පිරිසක් සමාව ලැබීමට සුසුකම් ලබනවා. අදාළ චක්‍රයකට අනුව බන්ධනාගාර බලධාරීන්ට හැකියාව තිබෙනවා එසේ පසුව සුසුකම් ලබන පුද්ගලයන්ගේ නම් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කරන්න. එසේ එවනු ලබන නම් අර මුලින් එවන ලැයිස්තුවේ ඇතුළත් වන්නේ නැහැ. මේක ජනාධිපති කාර්යාලය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුකූලව සිදුවෙන දෙයක් ස්වාමීනි. වැරදි පුද්ගලෙක් නිදහස් කරලා තිබෙනවා නම් ඒකට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වගේම ජනාධිපති ලේකම්වරයා සැකකරුවන් ලෙස නම් කළ යුතුයි. මගේ සේවාදායකයා නීතියට පටහැනිව කිසිදු රැඳවියක මුදාහැර නැහැ. මගේ සේවාදායකයා මෙම විමර්ශන වලට පූර්ණ සහාය දෙන්න කැමැතියි. ඔහු මේ වෙන විට වැඩ තහනමකට ලක් වී සිටිනවා. ඒ නිසා බන්ධනාගාරය තුළට යාමට ඔහුට හැකියාවක් නැහැ. ඒ වගේම සාක්ෂි වලට බලපෑමක් කිරීමටත් හැකියාවක් නැහැ. යනුවෙන් සඳහන් කළ නීතිඥවරයා තම සේවාදායකයා ඕනෑම කොන්දේසියක් මත අපමත මුදාහරින්නයි ඉල්ලා සිටියා. ඊට ප්‍රතිචාර දැක්වුව අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පවසා සිටියේ ස්වාමීනි, විත්තියේ නීතිඥ මහතා විසින් මෙම සැකකරු විසින් නිකුත් කළ චක්‍රලේඛයක් අධිකරණයට ඉදිරිපත් කළා. ඒ චක්‍රලේඛයේ කිසිදු යොමු අංකයක් නැහැ. යොමු අංකයක් නැතුව චක්‍රලේඛයක් නිකුත් කරන්න පුළුවන්ද? ආයතන ප්‍රධානීකට මේ ආකාරයෙන් කටයුතු කරන්න බෑ යනුවෙන් සඳහන් කළා. එමෙන්ම රටපුරා බන්ධනාගාරවල සේවය කරන බන්ධනාගාර අධිකාරිවරු ඇතුළු උසස් නිලධාරීන්ගේ වත්කම් බැරකම් සොයා බැලීමට වෙනම විමර්ශන ඒකකයක් පිහිටුවීමේ අවස්ථාවක් මතුව ඇති බවද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නා. දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම අවස්ථාවේදී සැකකරුට අප නියම කළහොත් විමර්ශන කටයුතු වලට බාධා සිදුවිය හැකි බැවින් සැකකරුගේ අප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළා. ඒ අනුව සැකකරු හෙට දින දක්වා රක්ෂිත වන්දනාගාර ගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා හෙට දින සැකකරු ස්ථීර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කිරුණා. සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුපු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයාට බන්ධනාගාරය තුලදී විශේෂ ආරක්ෂාවක් සැපයන ලෙස නියෝගයක් නිකුත් කරන්න ඉල්ලීමක් කළා. ඊට ප්‍රතිචාර දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප් පීරිස් මහතා ඒක එයාගේ ගෙදරනේ විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය වෙන්නේ නැහැ යනුවෙන් සඳහන් කළා. තම සේවාදායකයාට පාතාල ක්‍රියාකාරීන්ගෙන් තර්ජන පවතින හේයින් ඔහුට විශේෂ ආරක්ෂාව සපයා දීම අවශ්‍ය බවත් මෙහිදී විත්තියේ නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නා. ඒ අනුව බන්ධනාගාර ගත කළ සැකකරුට විශේෂ ආරක්ෂාව සපයා දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළා.